දියුණු ශිෂ්ට සම්පන්න ජනතාවක් ඉන්න රටක අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් සැලසුම් හදාගෙන හැම ගැහැණියක්ම හැම පිරිමියෙක්ම හැම දරුවෙක්ම හැම තරුණයෙක්ම හැම වැඩිහිටියෙක්ම හැම වෘත්තිකයෙක්ම හැම පුරවැසියෙක්ටම ප්‍රතිලාභ දෙමින් ඒ හැමෝම එක පොකුරට එකතු කරගෙන මේ ගමන යනකොට අර සුන්බුන් අටවගත්ත විපක්ෂය ඒ අය හැමදාම එකම තැන කියන්නත් බෑ සහෝදරියනි. ඒ අය ඊටාම ගෝත්‍රික, ඊටාම නිහින, ඊටාම නිර්ලජ්ජිත, ඊටාම පහත් කැත දේශපාලනයක නිරත වෙමින් ඔවුන් දේශපාලනික වශයෙන් ස්ථාවර වෙන්න යම් ආකාරයෙන් පිඹුරුපත් හදමින් ඉන්නවා. ඒකේ කූට ප්‍රාප්තිය තමයි මේ කාන්තා දේශපාලන නායිකාවන්ගේ චරිත ඉලක්ක කරගෙන ඉතාම සැලසුම් සහගතව ඔවුන්ට අසික්ෂිත විදිහට, සාහසික විදිහට, නින්දිත විදිහට ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ගේ දේශපාලන පෞරුෂය බිඳවට්ටමින් ඔවුන් මේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම. හැබැයි ගැහණු අපි එකමිටට එදා කුස්සියට මුළුතැන් වෙච්ච කාන්තාවෝ, මුළුගෙන් වෙච්ච කාන්තාවෝ දේශපාලනික වශයෙන් කොඳු හයිය කරලා බල ගන්වලා මේ රටේ ප්‍රමුඛතම බලපෑමක් කර හැකි කඳවුර බවට පත් කරපු ජාතික ජනබලවේගයේ ගැහැණු අපි එකමිටට ඒ ජනතා ව්‍යාපාරය හරහා අපි මේ රටට කියලා දුන්නා මේ රට ඒ ප්‍රගතිශීලී ගමන යන්න නම් කාන්තාව කොච්චර වැදගත් සාධකයක්ද කියලා. අද විපක්ෂයේ සමහර සිහින ජනාධිපතිවරුන්ට අභියෝගයක් වෙලා තියෙන්නේ මේ කාන්තාව. ඒ නිසා තමයි කාන්තාව ඉලක්ක කරගෙන ඔවුන් මේ කැත දේශපාලනය කරමින් ඔවුන්ගේ දේශපාලන ස්ථාවරත්වය ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ. අපි වෙන රටවල් වල දකින කාන්තාව ආරක්ෂා කරගෙන දේශපාලනික වශයෙන් රටවල් ගොඩනගෙද්දී අපේ වගේ රටවල් වල තාමත් කාන්තාවට මේ පහත් ලෙස අපහාස කරලා දේශපාලනික වශයෙන් පෙරට එන්න හදන මේ රටේ විපක්ෂයේ සමහර සුළු කණ්ඩායම් සහ ඒවයින් නායකයන්ට මීට වඩා පාඩම් අපේ ජාතික ජනබලවේගයේ කාන්තා දේශපාලන නායිකාවන්ගෙන් ඉගෙන ගන්න වෙයි. කෂේ රුකාවක් ඇතුව දේශපාලනය කරන්න කොහොමද කියන එක ඒ අයිට ඉගෙන ගන්න වෙයි. ඒ නිසා ඔබ බලාපොරොත්තු වෙනවා නම් අපේ කාන්තාවන්ගේ කොඳු නාරටිය කඩලා දේශපාලන පෞරුෂය බිඳවට්ටවලා ඔවුන්ගේ කටට ඉබ්බෙක් දාලා මේ දේශපාලන ගමන යන්න පුළුවන් කියලා ඒවා දවල් හීන විතරයි. ඉතාම නින්දිත විදිහට, කැත විදිහට පහත් දේශපාලනයේ යෙදමින් මේ කරන මේ නිහින තුච්ච වැඩේ නතර කරන්න. මොකද මේක එක චරිතයක් අලලා කරන අපහාසයක්, අවලාදයක්, අපරාධයක් නෙමෙයි. මේක මේ රටේ සමස්ත කාන්තාවන්ට කරන අපහාසයක්. ඒ නිසා මේ ගමන පෙරට මිස පස්සට යාමක්. මේ ගමන පෙරට මිස පස්සට යාමක්. ඒ නිසා අපි මේ කාන්තාවන්ට කරන සාහසික අපහාසය, අවලාදය තරයේම හෙලා දකින්න බව මේ සුවහසත් ශ්‍රී ලාංකීය කාන්තාවන් වෙනුවෙන් අද මේ මතුගම නගරයේ මැද ඉඳලා සුන්බුන් විපක්ෂයේ සියලු දෙනාටත් නැවත මතක් කරනවා.